කරුගෙන් මම අහන්න කැමති ගීත නිබන්ධයේ සෑහෙන දුරක් ගිහිලා තියෙනවා ගීත නිබන්ධයේ. මේ ගීත ලෝකයේදී ගීත ලිවීමේදී යම්කිසි අමතක නොවන රසබර සිද්ධීන් කීපයක් අපි අසන්න. සිද්ධීන් රාශියක් තියෙනවා රංජිත්, මම එකක් කියන්නම්. මාව ඉන්දියාවේදී රාජ් පොලිසියෙන් ඇල්ලුවා. මොකද මම ගීත ලියලා එදා රාත්‍රී ගීතයක් තිබුණා මේ පෙන්වන චිත්‍රපටයකින් අරගෙන මේ සින්දුව ටේප් එකට අරගෙන මට ගාලා දුන්නා 10ට ලියන්න කියලා 11ට බස් එක ඉන්දියාවේ. ඒ බස් එක අතෑරුවොත් මට මේ කොළඹ ආවට පස්සේ මේ නිදහසට කරුණු කියන්න වෙනවා ගුවන් විදුලියට ඇයි දවසක් පරක් වුණා. අර මං කිව්වනේ කලින් දවසක් නිවාඩු දුන්නා කියලා යන්න. අලලා මාව නැවතුවා පිස්සපොලේදී. නවත්තලා කොහෙද යන්නේ? මං කෝ ගෙදර යනවා කොළඹ. මොකද කොළඹ යන්නේ කොහෙද ආවේ කියලා මම විශ්වාස කරගෙන මට බලන්න ඕනේ මේ පෙට්ටිය ගොන් පාර මැද. පස්සේ මං කෝ බලන්න මෙන්න යතුරු. නෑ අරලා බලන්න කෝ අරින්නේ නෑ මගේ මේ සූට් කේස් එක. ඕනනම් බලන්න. එයාට මම ඉංග්‍රීසියෙන් කිව්වා ඒ නිලධාරියට. මම නිලධාරිය බව දැන් පස්සේ. අරලා බලලා ඔක්කොම මේව කළා. මොකද මම රැවුල වවාගෙන කොණ්ඩෙත් වවාගෙන හිටියේද. පොඩි සැකයකට ඉතින් මං ඇවිල්ලා වැරලා බලලා. I'm very sorry sir. I'm Inspector Swanzo from the CID. I'm very sorry sir. මං කෝ I'm sorry for you කියලා. හුයිනා. ඒ මනුස්සයා ඉනා වුණා. ඉනා වෙලා මං කිව්වනේ මේක ඇතුලේ මුකුත් නැහැ කියලා. ඇයි මේක ඇරියේ? දැන් එන යන්න කිව්වා. මං කෝ මම යන්නේ මේ ටික ආපහු දාලා දෙන්න සූට් කේස් එකට. එතකොට මම අරන් යන්නම් කියලා. එහෙම ධම්මගෙන ආවම. ඉන්දියාවට එනකොට. ඔව්. ඊට පස්සේ මේ කළු දිය දහර චිත්‍රපටයේ තිබුණා මාස්ටර් සර් කියන ගීතය. දැන් බොහොම ජනප්‍රිය වෙලා තියෙනවා. ඕක මේ ලංකාවේ හිටිය. ඒ කාලේ හිටිය දැන් ඉන්න 7 දෙනෙක් ලිව්වා කියලා ආරංචිය තිබුණා. 8 වෙනියට මාව කැඳෙව්වා. මං ගිහලා පැය දෙකකින් එක ලියලා වර මං කවන්නේ අර ඩබ් කරන එහෙම නැත්නම් අර තෝල් චලනේ ඒක ගැන රහස කියන්නේ නැහැ කියලා. ඒකත් මේකත් කෝකත් වෙන ඔය නිමල් වෙන්ඩිස් වගේ සංගීතඥයින් එක්ක ලියන්න ගියාම පළවෙනි පේලියේ තියෙන තේරුම ඒ පේලියට එන්න ලියන්න ඕනේ. තලලලලා අප යනවා කියමුකෝ. ඔය අප යනවා කියන එක පේලියෙන් ඒක ඉවර කරන්න ඕනේ. හයි යනවා කියන එක දෙවෙනි පේලියට ගේන්න බෑ. ඒකෝ මේ 7 දෙනෙක්ට ලියන්න බැරි වුණා. තව 12 දෙනෙක් මේක මේ පරීක්ෂක මණ්ඩලයක් හිටියා. දොස්තර මහත්තුරු ව්‍යාපාරිකයෝ අධිනීතිඥවරු මෙයා කවුරුත්. අන්තිමට මගේ එක ගත්තා. මං එදා ගත්තා. ඒ දවස්වල ගීතයට රුපියල් 1500ක්. ඒ ගීතයට. ඒක ගීතය. මට සිද්ධියක් මතකයි කරු දවසක් මේ චිත්‍රපටය ගත කරනකොට ගීතයක් මම හිතන්නේ ගීතේ කිව්වේ ජෝතිපාල ඇන්ජලින් හින්දි ගීතයයි ඒ මේ චිත්‍රපටියේ හින්දි ගීතේ කියයි යුවල මේ රංගපෑවේ. ඔව් මම දන්නවා මේ චිත්‍රපටියේ මේ ලංකා චිත්‍රාගාරයේ මේ මේකෙල්ලේ. මම කියන්නේ මේ ඔය කියන්නේ සුසුදු රැල්ල කියන්නේ නේද? සුසුදු රැල්ල හාදු දෙවිය මොකද්ද? මේ ගීතේ හින්දි මම ඒත් ඇහුවා එතනදී අයි මේ හින්දි ගීතේ කිය මේ රංගපාන්නේ. එතකොට මේ කොහොමද නෑ ඒක හරි අපි ලියා ගන්නම් කරුට කියලා. මේක උනේ හම්බන්තොට දෙය දන්නවනේ. ඒ හම්බන්තොට කියලා දැන් මේ ගෙනාපු ගීතේ හොඳ නෑ ඔක විසිකරන්න ඒ සුසුදු ගුංගුනාර කියලා ඔන්න පටන් ගන්න. ඉතින් මේක ලියන්න මේ රූපගත කරලා පටිගත කළා සියල්ලක්ම පික්චරයිස් කරලා රෙකෝඩ් කරලා මං ගාවට ගෙනාවා. මම ලිව්වා. ඉතින් ඒකෙත් මට අමතක නොවන සිද්ධියක් තමයි කරු යන්න අපි පස්සේ හම්බෙන්නම් කිව්වා. මං කිව්වා නෑ දැන් හම්බෙන්න ඕනේ. ඒ නිෂ්පාදකයින්. මොකද මං ගාවේ සල්ලි දෙන්න. කියන්නේ. මං ගාව රුපියල් ඒ කාලේ රුපියල් 750යි. ඇයි? කරු එච්චර ගන්නේ නෑනේ වෙන අනිත් ඒවා මං කිව්වා මේකට ගන්නවා මොකද මේක මෙහෙම තත්ත්වයක. පස්සේ මේක නොදෙන්නයි කල්පනාව මට. මම සින්දු අරගෙන ඇවිල්ලා ඉඳගත්ත කාර් එකේ. ඩ්‍රයිවර් උන්ට කිව්වා පණ ගන්නවන්න කියලා එන්ජින් එක යන්නකොට දුවගෙන ඇවිල්ලා 750 දීලා සින්දු අරගෙන ගියා. දැන් ඒ වගේ ඔය එන්න මදනාලේ බොහොම මතකයි මේ 10 වෙනි ප්‍රචාරකාගාරේ තිලකසී ෆර්නෑන්ඩෝ කියලා අපේ ගායකයෙක් හිටියා. හන්දෑවේ මේ පියානෝ එක මෙහෙම ශබ්ද කරගෙන ඉඳලා අද රාත්‍රියේ මගේ කොන්සර්ට් එක මගේ විවිධ ප්‍රසංගේ කියන්න ගියක් නෑ නේද කියලා. මගෙත් අර බොහොම අදහස් ඔළුවේ තෙරපිච්ච කාලයක්. දන්නවනේ පරාජිත පෙම්වතෙකුට ඇතිවන අධෛර්යමත් භාවයයි වේගයයි දුකයි සැකයි බියයි ඔක්කොම එකවලා බිහි වුණා එන්න මදනලි. ඔය දිලීප පොඩි පුතු කියන ගීතේ මගේ පුතා ගැන ඔය හම්බෙච්ච දවසේ අවුරුදු 10කට පස්සේ මම ඉතින් මගේ බිරිඳට තනි රකින්න එතන ඇඳක් තිබුණේ ඇඳේ අපේ අම්මා බිම වැටිලා බුටි. රෑ පිටිස් කැලවන් නැගිටලා ලියන්න ඕනේ කියලා මෙයා ගැන ගීතයක් කොල කැල්ලක් ඉල්ලගෙන ආවා එතන එතන කිව්වේ පැන්සලයක් අරන් ඕක ලියලා ඒක ගීතයක් හා සමාන රිද්මයකට ලිව්වේ මම ඕක ඇදියා සිළුමිණ පත්‍රේට
දවස් දෙකකින් එනවා ක්ලැරන්ස් විජේවර්ධන. කරුවයියා මට කොහොම හරි මේ ගීතය ඕනේ. මං ඉල්ලන තරමක් ගෙවන්න. දැන් මම ඉන්නේ මේක මේ ජනප්‍රිය කරවන්න. ඉතින් මට ගෙවන්නත් ලෑස්ති. මං දුන්නා ඒ ගීතය. ඒකත් එහෙම අමතක නොවන සිද්ධියක්. සිද්ධියක් ගීත ලෝකේ.